ඔයත් කෙනෙකුට ඇබ්බැහි වෙලා ආදරය කරනවද? එහෙම ආදරය කරලා ඔයාට මොනවද ලැබුණේ? හිත රිදීම්, කඳුළු, වේදනාවල්, මානසික නිදහස නැතිවීම මේවා නේද ඔයාට ලැබුණේ? ඔයා දන්නවද? ඇත්තටම ආදරය කරන මිනිස්සු කොච්චර කාර්යබහුල වුණත් ඔයා වෙනුවෙන් පුංචිම ඉඩක් හරි වෙන් කරනවා. පොඩ්ඩක් හිතන්න. එයාගේ හිතේ ඔයාට තියෙන තැන කොතනද? ඔයාට තියෙන ඉඩ කොච්චරක්ද කියලා. එහෙම හිතලා එයාට ඕන නිදහස දීලා ඔයා පැත්තකට වෙන්න. මොකද ඇත්තටම ආදරය කරන මිනිස්සු පස්සෙන් අපි ආදරේ ඉල්ල යන්න ඕන නැහැ. අපිට ආදරේ ලැබෙනවා. හොඳම දේ එහෙම ආදරේ නැති මිනිස්සුන්ට නිදහසේ ඉන්න දීලා ඔයා අයින් වෙන එක. තමන්ට ආදරය කරන්න. තමන්ට වටිනාකමක් දෙන්න. තමන්ගේ ආදරේ කාටවත්ම වටින්නේ නැත්නම් ජීවිත කාලෙම තනියම ඉන්න.